Hello lamai, welcome back to my YouTube channel. ඉතින් අද මම vlog එකක් ගේන්න ඕන කියලා හිතුණා. මොකද අපිට හදිස්සියම කොළඹ යන්න ඕන. ඉතින් ඒකේ vlog එක ගේනවා කියලා හිතුවා. දැන් උදේ 5යි වෙලාව. දැන් මේ කොළඹ යන ලෑස්ති වෙනවා. කොහෙටත් මම දාන්න එකම මේකප් එක. ඒක තමයි මම මේ දැන් දාන ගමන් ඉන්නේ. මුලින්ම මොයිස්චරයිසර් ක්‍රීම් එක හොඳට මූණේ ගා ගන්නවා. මොකද මට තියෙන ඔයිලි ස්කින් එකක්, ගොඩාක් පිම්පල්ස් එන ස්කින් එකක්. ඒ නිසා ඒක මං ගන්නවා. ඊළඟට සන් ක්‍රීම් එක. සන් ක්‍රීම් එක ඉතින් ගොඩාක් වැදගත් නේද? ඊළඟට සන් ක්‍රීම් එකත් මේ විදිහට මූණේ හොඳට ගා ගන්නවා. ඊළඟට ෆවුන්ඩේෂන් එක ගාලා, ලිප්ස්ටික් ගාලා මේකප් එක මං ඉවර කරනවා. අයි මේකප් එහෙම ඉතින් නිතර දාන්නේ නැහැ. අයිලයිනර්, මස්කාරා ඒවා නිතර ගන්න නැහැ. මොකක් හරි පාටි එකක් ස්පෙෂල් මොකක් හරි ඔකේෂන් එකක් තිබ්බොත් විතරයි ඒව මම පාවිච්චි කරන්නේ. මොකද අයි මේකප් දාගෙන හදිස්සියවත් ඇහැ කහන්න වුණොත් මාර අමාරුවක මම වැටිලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් උදේ කියලා බලන්න නැතුව මේ ටික දානවා. ලිප්ස්ටික් එක අන්තිමට ගන්නවා. මම කොහෙටත් පාවිච්චි කරන්නේ මේ වගේ ලිප් කලර්ස් තමයි. ටිකක් තැඹිලි පාටට, දුඹුරු පාටට හුරු ඒවා. ගොඩාක් තද පාටවල් මං හිතනවා මට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේක මං ආසම පර්ෆියුම් එක. ඒක තමයි දැන් පාවිච්චි කරන්නේ ඔය. අන්තිමට මෙහෙම තමයි තියෙන්නේ. දැන් 5:00 විතර ඇති වෙලාව. අපි 5:00ට පිටත් වුණා. ඉතින් උදේ පාන්දර ලාවට ඉර පායගෙන එනවා. හරිම ලස්සනයි. ඒ වෙලාවට මුහුද තියෙන්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි මේ මෙතන චුට්ටක් නැවැත්තුවා. ඈතින් ලාවට අවුව පායගෙන එනවා. මේ ගඟට ඒ අවුව වැටිලා තියෙනකොට මාර ලස්සනයි. උදේම මාළුත් බානවා දැක්කා. මේ බෝට්ටුවේ එයා මාළු බාන ගමන් තමයි හිටියේ. 6:00 විතර ඇති. තා චුට්ටක් එළි වුණාම මේ විදිහට තමයි බීච් එකට අවුව වැටිලා තියෙනවා දැක්කේ. ඊට පස්සේ උදේට කන්නත් ඕනනේ. ඉතින් උදේට අපි කෑවේ මෙන්න මේවයි. ඊට පස්සේ මෙන්න මේ නෙස්කැෆේ එක ගත්තා. ඒ කන තැන මෙන්න මෙයා මේ මල්ලස්සේ ඉඳන් හැංගිලා හැමෝම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපි කොළඹට ආවා. කොළඹ නත්තල් තිබුණේ මෙහෙම. හරි ලස්සනයි. කොළඹට එනකොට නම් ටිකක් තද්දට આવුවා. දැන් වෙලාව 8:30 වගේ වෙන්න ඇති. ඊට පස්සේ අපි පළවෙනි වැඩේට ආවා මෙන්න මෙතනට. ඉතින් හස්බන්ඩ්ගේ වැඩකටනේ ආවේ. ඊළඟට අපිට එතන රිසෙප්ෂන් එකෙන් කිව්වා සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න කියලා. ඉතින් දැන් අපි මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන ගමන්. ඊට පස්සේ අපිට චුට්ටක් එළියේ ඉන්න උනා. අපි මීට් වෙන්න ආපු කෙනා ඒ වෙලාවේ ටී ටයිම් වලට එළියට ගිහින් කියලා කිව්වා. ඉතින් ටිකක් වෙලා එළියේ වාඩිලා ඉන්න උනා. අපි තාමත් බලන් ඉන්නවා. ඉතින් එයා එනකම්. අන්තිමට යවත් හම්බෙලා අපි එළියට ආවා. ඊට පස්සේ අපිට තා චූටි වෙලාවක් ඉන්න ඕන එතන. දැන් ඉතින් ඉන්නවා. කොහොම හරි එතන ඒ වැඩ ටික ඉවර කරලා අපි ඊළඟට අපිට කරන්න තිබ්බ දෙවෙනි වැඩේට ගියා. මේක තමයි දෙවෙනි වැඩේ. ඉතින් එතනත් අපිට දෙවෙනි තට්ටුවට යන්න ඕනා. ඉතින් ක්‍රිස්මස් වලට මේ විදිහට තමයි එතනත් සරසලා තිබුණේ. ඒ වැඩත් ඉවර වෙලා අපි එතනින් පිටත් වුණා. ඊට පස්සේ ගෝල් ෆේස් එක මේ විදිහට තමයි ක්‍රිස්මස් වලට සරසලා තිබුණේ. මම ඉතින් එතනත් චූටි වීඩියෝස් ටිකක් ගත්තා. හරිම ලස්සනයි. හැමතැනම ක්‍රිස්මස් වලට සමරලා තිබුණා. මෙන්න මේ චූටි නත්තල් ගහත් මාර ලස්සනයි. ඊළඟට මෙන්න මෙතනට අපි ආවා දවල්ට කන්න. හරිම රසයි මෙතන කෑම.
අපි ආවා කන්න දවල්ට. අපි මේක කොළඹ ඉන්න කාලේ මේ රෙස්ටෝරන්ට් එක ගොඩක් කාලා තියෙනවා. ගොඩක් රසයි මෙතන කෑම. අපි ඕඩර් කරේ නාසි ගුරාන් එකයි වෙජිටබල් සලාඩ් එකයි දැනට පළමු කාලා. කෑම තාම නැහැ. ඉතින් අපේ කෑම කෙනකන් අපි දැන් මේ බලාගෙන ඉන්නවා. තාම බලන් ඉන්නවා කෑම කෙනකන්. මං හිතන්නේ නාසි ගුරාන් ඕඩර් කරේ අපේ විතරයි. ඒක නිසා තමයි චුට්ටක් වෙලා යන්නේ. ඊට පස්සේ ඔන්න අපේ කෑම එක ආවා. අපි ඕඩර් කරේ නාසි ගුරාන් එකයි මික්ස් සලාඩ් එකයිනේ. ඇත්තටම හරිම රසයි මේ දෙකම. මුලින්ම ඉතින් හස්බන්ඩ්ට මම බෙදුවා. ඊළඟට මම බෙදාගත්තා. මේක තියෙන්නේ දෙහිවල ඉන්න අය කාලත් ඇති. ඇත්තටම කාලා නැත්නම් එතනට ගිහින් බලන්න මාරම රසයි එතන කෑම. ඊළඟට මම බෙදාගෙන දැන් මේ කන්න තමයි හදන්නේ. ඒ වෙලාවට තිබ්බ බඩගින්න හැටියට නම් ඒ ඔක්කොම කන්න හිතුණා. දැන් මට මේක බලද්දිත් මේකේ වොයිස් කරද්දි බලද්දිත් දැන් තිබ්බනම් කියලා හිතනවා. දැක්ක නේද මාරම රසයි. ඉතින් ඔහොම තමයි අපි කෑවේ. ඊළඟට අපි එන අතරේ හවස් වරුවේ මෙන්න මෙතන නැවැත්තුවා හවසට තේ බීලා මොන හරි කන්න ඕනේ කියලා. මීට කලින් අපි මෙතනින් කාලා තියෙනවා. ඒ මතකෙට තමයි අපි මෙතන මේ පාරත් නැවැත්තුවේ. ඉතින් මම ඉතින් ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් බොන ගමන් කල්පනා කර කර ඉන්න අතරේ අපි ඕඩර් කරපු කෑම ටික ආවා. මෙතන මාරම රස කෑම තියෙන්නේ. මේ උළුඳු වඩේකට තමයි මම ගොඩාක් ආස. ඒවත් කාලා ප්ලේන් ටී එකේ ඉතුරු ටිකක් බීලා අපි එතනිනුත් එන්න පිටත් වුණා. මොකද රෑ වෙන කලින් ගෙදර එන්නත් ඕනනේ. ඉතින් දැන් එතනින් එන්න තමයි හදන්නේ. ඊළඟට අපි එන අතරේ මෙන්න මෙතන අපිට හම්බ වුණා. මම ඊට කලින් මේක දැකලා තිබුණාට අද හිතුණා මෙතන බහින්න ඕන කියලා. මේක චූටි දොළ පාරක්. පාරේ දෙපැත්තෙම තියෙනවා. ඉතින් අපි පාරේ එහා පැත්තේ හිටියේ. අනිත් පැත්තෙත් කට්ටිය ගොඩක් හිටපු නිසා මම එතනට ගියේ නෑ වීඩියෝ කරන්න බෑනේ. ඉතින් මෙතනට බැස්සට පස්සේ වතුර මාර සීතලයි. හරිම ලස්සනයි. චූටි වතුර පාරක් කියන්නේ මං හිතන්නේ වහින කාලේට නම් මේක ගොඩක් පිරෙනවා ඇති. මේ පැත්තින් අයට නම් මේක මාරම සම්පතක්. මට ඒ වෙලාවේ හිතුනේ එහෙමයි. අපේ රටේ මේ වගේ තැන් කොච්චරනම් තියෙනවද කියලාත් මට හිතුණා. ඒ තරමට හරියම ලස්සනයි. ඉතින් ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. මෙතනින් අපි එන්න පිටත් වුණා. මොකද ගොඩක් වෙලා හිටියොත් රෑ වෙනවනේ. ඊළඟට රෑට ඉතින් අද කඩෙන් තමයි අපි කෑම ගෙනාවේ. ඉතින් මෙතනින් මගේ vlog එක ඉවරයි අද දවසේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා කියනවා. මම ඊළඟ vlog එක අරන් එන්නම්.